සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ කාට් එකේ ප්‍රොඩක්ට් එකක් ක්ලික් කරාට පස්සේ එන පොප් අප් මොඩල් එක කොහොමද ඩිසයින් කරගත්තේ කියලා. මෙතනදී මුලින්ම අපේ ප්‍රොඩක්ට් මොඩල් කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඩියු ටැග් එකක් දාගෙන ඒක ඇතුලේ ඕවර්ලේ කියලා හදාගෙන තියෙනවා. ඕවර්ලේ එකට අදාළව අපි ඩියු ටැග් එකක් දාගෙන ඒකෙදී ඔන් ක්ලික් එකක් දාගෙන තියෙනවා ක්ලෝස් ප්‍රොඩක්ට් මොඩල් කියලා. ඊට පස්සේ අපි මොඩල් කන්ටෙන්ට් එක හදාගෙන තියෙනවා. ඒකෙදී මුලින්ම අපි ඩියු ටැග් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඉමේජ් සෙක්ෂන් එක හදාගෙන තියෙනවා මේ විදිහට. ඒකෙදි මුලින්ම අපි ඩියු ටැග් එකක් දාගෙන ඊට පස්සේ img ටැග් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඩියු ටැග් එකක් දාගෙන ඊට පස්සේ අපි තව ඩියු ටැග් එකක් දාගෙන අපේ ඉමෝජි එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ස්පෑන් ටැග් එකක් දාගෙන මේ විදිහට අපි ලෙවල් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන කන්ටෙන්ට් සෙක්ෂන් එක හදාගෙන තියෙනවා. ඒකෙදි මුලින්ම අපි ඩියු ටැග් එකක් දාගෙන අපේ ක්ලෝස් බටන් එක දාලා ඩිසයින් එක හදාගෙන තියෙනවා. ඒකෙදි මුලින්ම අපි බටන් එකක් දාගෙන ඔන් ක්ලික් එකක් දාගෙන තියෙනවා ක්ලෝස් ප්‍රොඩක්ට් මොඩල් කියලා. ඊට පස්සේ අපි මේ විදිහට ටයිටල් එක දාගෙන තියෙනවා. ඒකෙදි S3 ටැග් එකක් දාගෙන ඒකට අපි පෝස්ට් ටයිටල් එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ සෙලර් එක දාලා ඩිසයින් එකේදී අපි පැරග්‍රාෆ් ටැග් එකක් දාගෙන buy කියලා දාගෙන සෙලර් නේම් එක ඒක වෙන හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඩිස්ක්‍රිප්ෂන් එක ගත්තොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ පැරග්‍රාෆ් ටැග් එකක් දාගෙන ඩිස්ක්‍රිප්ෂන් එක ඩිස්ප්ලේ වෙන හදාගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එකට අදාළ ඩිසයින් එක ගත්තොත් මුලින්ම අපි ඩියු ටැග් එකක් දාගෙන ඒක ඇතුලේ තව ඩියු ටැග් එකක් දාගෙන ස්පෑන් ටැග් එකක් දාගෙන ප්‍රයිස් කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි පැරග්‍රාෆ් ටැග් එකක් දාගෙන අපේ ප්‍රයිස් එක ඩිස්ප්ලේ වෙන හදාගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි අපේ පොප් මොඩල් එක ඩිසයින් කරගත්තේ. ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ කාට් එකේ ඩිසයින් එක. ඒකෙදි අපි ප්‍රොඩක්ට්ස් ටිකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒකෙදී අපි ප්‍රොඩක්ට් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපේ පොප් අප් මොඩල් එක ඩිස්ප්ලේ වෙනවා. මේක ඩිසයින් එක තමයි අපි කතා කරේ. මේකෙදි මුලින්ම අපේ ලෙවල් එක පෙන්නනවා. ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් එකට අදාළ ටයිටල් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී සෙලර්ගේ නේම් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්නනවා. ඊළඟට මෙතන ප්‍රයිස් කියලා දාගෙන අපේ ප්‍රයිස් එක ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අපි අනිත් ප්‍රොඩක්ට් ටිකත් ක්ලික් කරලා බලමු මේ විදිහට. ඒ ප්‍රොඩක්ට් එකට අදාළ පොප් අප් මොඩල් එක ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ පොප් අප් මොඩල් එක ඩිසයින් කරගත්තේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් දවසක හමු